අපි කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ වැස්සයි කඳු නායන එකත් එක්ක අපි කරන්න හිටපු ට්‍රැවල් ටික කරන්න ඕනේ නැහැ. ඔන්න ඉතින් වැස්ස පායලා තියෙනවා. අපි දැන් යන්නේ මේ ඒලියන් රොක් එක බලන්න. මේ දවස් ටිකේ නා පොඩ්ඩක් වැස්ස පායලා තියෙන්නේ. මෙන්න වැලද මන් දන්නේ නැහැ. තාම තිතයි මේ ගස්. මුල් ටික වීඩියෝ කරන්න ඕනේ නැහැ. අපි මේ ඒලියන් රොක් එකට එන පාර දාන්නම් මම. සම්පූර්ණ මේ කැලයක් මැදින් යන්න තියෙන මේ හරිය. මේ තියෙන බදුල්ල කොළඹ මේන් රෝඩ් එක මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා තමයි අපිට ඒලියන් රොක් එකට යන්න පුළුවන්. මේ පාර දිගේ මෙන්න මේ විදිහට බෝඩ් ටිකක් ගහලා තියෙනවා පාර මේ පැත්තේ. ඊට පස්සේ පාරෙන් අනිත් පැත්තේ මෙන්න මේ විදිහට බස් ස්ටෑන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බෝඩ් එකක් ගහලා තියෙන පැත්තේ උඩට යන්න පාරක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ පාර දිගේ තමයි අපි යන්න ඕනේ. මේ පාර දිගේ ටිකක් උඩට මෙන්න මේ විදිහට තුන්මන් හන්දියක් අපිට හම්බ වෙනවා. අපි ඉතින් මේ පාර දිගේ කෙලින්ම ගියාම අර කෙලින්ම තියෙන පාර බඹරකන්දර යන්න තියෙන්නේ. ඉතින් මේ අපි යන පාර නෙමෙයි ඊට පස්සේ උඩට යන පාරක් තියෙන්නේ. මෙන්න මේ පාර දිගේ ගිහලා තමයි අපිට ගලපිට ගල්ට යන්න පුළුවන්. ඉතින් මෙතනත් ගලපිට ගල්ට යන බෝඩ් එකක් ගහලා තිනවා. ඒ කියන්නේ ඒලියන් රොක් එකට යන්න පුළුවන් බෝඩ් එකක් ගහලා තිනවාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ තියෙන්නේ කිලෝමීටර් 2ක් තියනවා කියලා තමයි මේ බෝඩ් එකේ කියලා තියෙන්නේ. මෙන්න මේ පාර දිගේ උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ පාර දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් අනිත් පාර තියෙන්නේ බඹරකන්දට යන පාර. මේ පාර දිගේ උඩට යනකොට තැනින් තැන බෝඩ් ගහලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අපිට පළවෙනිට හම්බ වෙන බෝඩ් එක අර පාරෙන් ආවට පස්සේ. මෙතන ගහලා තියෙනවා තාම කිලෝමීටර් 1.5ක් තියෙන්නේ කියලා. ඉතින් මේ කිලෝමීටර් 1.5ත් මෙන්න මේ පාර දිගේම තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ උඩට ගියාම මෙන්න මේ විදිහේ ලොකු බෝඩ් එකක් අන්තිමට ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ලොකු බෝඩ් එකක් ගහලා දෙනවා මෙන්න මේ හරියට ඊට පස්සේ තව කිලෝමීටර් 1.7ක් යන්න ඕනේ මේක යන්න තියෙන පාර දෙකේ නෙමේ කැලේ ඇතුලෙන් ඔයාලට බලන්න පුළුවන් පාරෙන් මේ පැත්තේ මෙන්න මේ විදිහට අතුලට අතුල් පාරක් තියෙනවා මෙන්න මේ පාර දෙකේ තමයි අපි යන්න ඕනේ ඉතින් මේ පාර දෙකේ ගියාම දොළ පාරකුයි කැලයක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ බලන්නකො මේ ටිකේ ලස්සන අර උඩ කඳු ටිකක් පේනවා මෙතන තියෙන view එකත් මාරම ලස්සනයි ඉතින් මෙතනින් ඇතුළට යන්න හිතෙන්නේ නැහැ මේ view එක දැක්කම මෙතන මාරම ලස්සනක් තියෙන්නේ හරි මේ පාර දෙකේ ඉස්සරහට ආවම අපිට තවත් බෝඩ් ඉස්සරහට හම්බ වෙනවා. ඉතින් ඒවත් බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ආවම මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතනත් පාරවල් දෙකක් තියෙනවා. ඉතින් ඒකෙත් අපි කෙලින් පාරේ තමයි එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙල්යායක් හම්බ වෙනවා. මෙතන මාරම ලස්සනක් තියෙන්නේ. මාර නිදහස් මේ තැන. ඉතින් මේ වෙල්යාය දෙකේ කෙලින්ම යන්න පුළුවන්. මේ වෙල්යාය දෙකේ කෙලින්ම ගියාම අපිට ආයෙමත් චූටි බෝඩ් එකක් හම්බ වෙනවා. ඒ බෝඩ් එක ගාවින් උඩට ඉතින් මේ දන හොයාගන්න බැරි කට්ටියට මේ ගමේ මිනිස්සුන්ගෙන් බාර අහගෙන ඉන්න පුළුවන්. පාර දෙකට බෝඩ් ගහන් තියෙනවා. ඉතින් ඒ වගේත් බලාගෙන ඉන්න පුළුවන්. කිලෝමීටර් 2ක් විතර තියෙන මේ පැත්තට එනකොට. මේ හරියටම ගලපිට ගල ඈතට පේනවා. අපි මෙතෙන් තින්නේ ටිකක් උඩින් තියෙන එක. අර වලට ඈතින් පේන්නේ මෙන්න මේ හරිය. ඔන්න ඕක තමයි ගලපිට ගල. අපි දැන් මේ පාරක් තියෙනවා අපි යනවා ඉස්සරහට. ඔන්න වෙල්ලාවේ පව් කරන් එනකොට මේ හරිය බෝඩ් එකක් ගහලා දෙනවා ගලපිට ගලට යන්නේ. ඉතින් මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. පාර හොයාගන්න බැරි වෙනවා මේ බෝට් එකේ තිබ්බේ නැත්නම්. අපි කට්ටිය යනවා. මේ හරියන වීඩියෝ කරන්න අමාරුයි යාළුවනේ හැමදාම කූඩැල්ලෝ. ඒක දැන් නැවතිලා ඉන්න අමාරුයි. මේ හරිය පොඩි දොළ පාරක් යනවා. මේක අපි යන්නේ. මේ මේකත් දෙත් කරා මම හරිය යන්නේ. මේ වගේ යාළුවෝ ටික කලින් වීඩියෝ වලට ඇවිල්ලා තියෙනවා. ඔෆිස් එකට කලින් වීඩියෝ කරන්න ආපු හිරුම් නම් මේ විදිහට ආවේ නැහැ. මේ දොළ පාර මැදින් එහාට යන්න තියෙන්නේ. හරුවට යන්න. දැන් නම් මම හිතන්නේ කූඩල් ඉවරයි. මේ හරිය ටිකක් දෙමිලා නැහැ පොළ. ඉතින් යන්න පුළුවන් පාඩුවේ. හරි වීඩියෝ කරන්න අමාරුයි දුවන්න ඕනේ. එක දැන හිටියොත් කූඩල වගේනවා 10ක්. මෙයාද මාත් එක්ක යන කට්ටිය? හායි. අන්න අපි වීඩියෝ එකට යන්න හදන්නේ දැන්. මේ කන්ද පුඩන් එක යනවා. කොහොමද ඉස්සෙල්ලා පින්දරේ දස්සනයි පුරා හදේ රැස් වීදිලා දැන් ටිකක් අපි උඩ ඉන්නේ. තව කැලයක් ඇතුළට තමයි යන්න තියෙන්නේ.
මේ අපි යන පැත්තේ පොඩ්ඩක් ණය ගිහලා දිනව පල්ලහා. ඉන්න මම පෙන්නන්න. මේ හරිය ණය ගිහිල්ලා. අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තෙන්. මේ කන්දන් නැගගෙන යනවා. සම්පූර්ණ අර හරිය තියෙන්නේ ගල්. මේ මාළු ලොකු ගල් ටිකක් තියෙනවා නේ. මේ පේනවද? සම්පූර්ණ මේ පැත්තේ තියෙන ගල් ටිකක් නේ. මේ හරිය සම්පූර්ණ ගල් තියෙන එහා පැත්තේ. ලොකු ලොකු ගල් ටිකක් තියෙන සම්පූර්ණ කන්දම හැදලා තියෙන ගල් වලින් වගේ. මේ ඒ රොකේ නම් ගොඩක් දෙනෙක් යන්නේ මේ යන්න තියෙන පාර ටිකක් අමාරුයි. අනික දන්නේත් නැහැ ගොඩ දෙනෙක් මේක. මේ තියෙන්නේ අපි පාර. මේ පාර දිගේ තමයි ඉන්නවා. මේ ලොකු ගලක් තියෙන එකේ මාක්කයක් දාලා තියෙන යන්න ඕනි පාර. මේ මෙන්න මේ පැත්තට යන්න ඕනේ. මේ ගහකුයි ගලකුයි මැදින් යන්න තියෙන්නේ. මෙතන කලින් ඇල පාරක් ගිහිල්ලා තියෙනවා. දැන් නම් වතුර නැහැ මේකේ. වැස්ස කාලේට වතුර එනවා ඇති. නේ? පල්ලහටම තියෙනවා. කොහොමද මෙතන කලින් වතුර පාරක් යන්නේ නැති. මේ වෙනවා. අර උඩින් ඉඳන් දියලි පාරක් ඇවිල්ලා තියෙනවා. කොහමද දැන් නම් වතුර හිඳිලා. කොහමද ලොකු වතුර පාරක් ඇවිල්ලා තියෙන පාරක් තමයි පේන්නේ. උඩි ධම්ම තියෙන එකේ පාර. දැන් නම් හිඳිලා. ඇයි දන්නේ නැහැ. යා. මේ දවස්වල වැස්සත් එක්ක ඒක හරස් කරලා මිස් කරලා උඩින් වහලක් දන්නේ වතුර පාර. බබරකන්ති දාන ලංකාව ඇල්ලට යනකොටත් මෙන්න මේ වගේ පාරකින් තමයි යන්න තිබ්බේ. ඒ ටිකේ මුල් ටිකේ පාර හොයාගන්න තිබ්බේ නැහැ. මේකෙත් පාර නැහැ. මේ යන්න තියෙන පාර. දැන් නම් පාරක් නැහැ. දැන් නම් හොයාගෙන යන්න තියෙන්නේ. අපි යන පාර හරියට දන්නේ නැහැ. මේ හරිය සම්පූර්ණ තියෙන ගල්. ඒක ලොකු ගල් තියෙන්නේ. ඒ ගුහා මේ ගහකුත් ඇල්ලලා තියෙනවා. වැස්ස කාලේ හැම මේ පැති වල යන්න වෙන්නේ නැහැ කූඩල්ලු. දැන් නම් ටිකක් දවස් දෙක තුනක් පෑවුවා. ඒ නිසා තමයි මේක යන්නේ හැදුවේ. මේ පේනවද මේ ගලේ ලොකු? මේ ගල උඩ මේ ගහකුත් ඇවිල්ලා තියෙනවා. මේ ගල උඩ පැලලා තියෙන්නේ. මුල් බහැලා ඇති පල්ලහට. ලොකු ගලක් තියෙන්නේ දැන්. අද තනියෙන් තමයි වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ. අද හිරුන්නේ නැහැ. යාට ඉස්සරහට ගොඩක් වීඩියෝ වලට එන්න වෙන්නේ නැහැ මං හිතන්නේ. අර මේ දවස්වල ලොකු වැඩක්. මේ සම්පූර්ණ ගස් කපලාද ගැල්ලාද මන් දන්නේ. පැටිලා ගස්. ආයි ගිල්ලත් නැහැ. ඉස්සරලා තියෙන විදිය. ලොකු කොටම් මේ. කපලා වෙන්න ඕනේ. මේ පාරේ ගස් වැල්ලා තියෙන්නේ යන්න පාරත් ඇහිලා. මැදින් තමයි යන්න වෙලා තියෙන්නේ. තව පොඩි ඉවරයි. මේ ගහ මැදින් යන්න පැටිලා. දෙපාරක් වැටුණා. මට තුරයි. පැටිලා වැඩි
මේ පාර වැහිලා තියෙන සම්පූර්ණ. මේ යන පාරෙත් පල්ලමත් තමයි පල්ලහට තියෙන්නේ. ඉන්න වෙන්න. මේ මොකක් පල්ලමක් තියෙන මෙන්න මේ පාර දිගේ තමයි ආවේ මේ ගස් වැල්ලා තියෙනවා. ගහ දෙකන මේ කපල වෙන්නේ නැති නේද? නැත්තම් පැරිලක් දන්නේ නැහැ. පැලෙනවද බං ඔහොම කෙලි අර පැරිලා බා. කපලා තිබ්බනේ. පාරටම මේ ගස් ටිකත් වැල්ලා තියෙනවා. තරහක් කියලා නම් කෙලි විදිහට මොමෙන් නේද? Yeah, brother. නේ තාමක් යා මේ ගල්වල මාක් දාලා තියෙනවා. ඒ නිසා පාර හොයන්න ටිකක් ලේසි. මේ මාක් තිබ්බ නැත්තම් පොඩ්ඩක් අමාරු වෙන පාර හොයන්න. හැමදැනට වගේ මේකේ පාරවල් තියෙනවා. මම හිතන්නේ අපි තව ටිකයි තියෙන්නේ දුර. දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ටිකක් මහන්සි. නේද දින පාර. උන්න උඩට යන්න ඕනේ. හරි. කට්ටියට මහන්සි. මේ දැන් ලෝක කන්දක් උඩ නගින්න තියෙන්නේ. සම්පූර්ණ ගල් පාරක. ලොකු දුරක් නෑ කළුපහන් ඉඳන් අපි අර පෙන්නපු පාරේ ඉඳන් එතනට කිලෝමීටර් 3ක් 4ක් වගේ තමයි තියෙන්නේ. එච්චරනේ. කිලෝමීටර් 3ක් වගේ තමයි තියෙන්නේ. පයින් එන්න පුළුවන්. පැස්ස කාලේ කාවොත් අර කුඩල් ඉන්නේ තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. දැන් නම් ළඟටම ඇවිල්ලා ඉන්නේ. අන්න පේනවා දැක්කද? හරි. ඈතට පේනවා. අම්මෝ. ඔන්න අපි ගලපිට ගල් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවද? තව ටිකයි. උඩට ආවම පාට ලස්සනක් තියෙන්නේ මේ view එක. මේ වටේම සම්පූර්ණ කඳු තියෙන්නේ. මේ තියෙන එලියන් ෆේස් රොක් එක. ඉතින් අර පොඩි ගලක් උඩ මේක තියෙන්නේ මම ළඟට ගිහලා ඔයාලට පෙන්නන්න. ඒ වගේ මෙන්න මේ පැත්තේ බලන්නකෝ මේ තියෙන කඳු ටික. එකත් එක මාරම ලස්සනක් තියෙන්නේ මෙන්න මේ හරිය. මෙන්න මේ පැත්තේ තියෙනවා එක හැක්. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තව හැක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මැදින් අර කර්ව් එකක් වගේ වෙලා තියෙන. ඉතින් ඒක නහය වගේ කියනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි ඒලියන් ෆේස් රොක් එක කියන්නේ. අනික ඒලියන් කෙනෙක්ගේ ෆේස් එකක් තියෙන නිසා තමයි ඔය මේ ගලපිට ගලට ඒලියන් ෆේස් රොක් එක කියලා තියෙන්නේ. ඔන්න ওই නිසා තමයි මේ ගලපිට ගල දැන් ඒලියන් ෆේස් රොක් එක වෙලා තියෙන්නේ. ඇත්තටම අර S2යි අර 9යි වගේ එකත් එක්ක නිකන් අර ඒලියන්ගේ ෆේස් එකක් වගේ ලුක් එකක් එනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි මේ ගලට ඒලියන් ෆේස් රොක් එක කියලා නම දාලා තියෙන්නේ. මේ ලොකු ගලක් සම්පූර්ණ මේ පොඩි ගල් ටිකක් උඩ හිල්ලලා තියෙන්නේ. මම දැන් ගලේ යට ඉන්නේ. මම පෙන්නන්නම් මේ ගලේ හිටලා තියෙන විදිය. මෙන්න මේ හරියට ගලේ යට ඉන්නේ. මෙන්න මේ ගල් ටික තමයි මෙන්න මේ ලොකු ගල් හිටලා තියෙන්නේ මේ අයියනේ. අර කුඩු වෙන ගලක් තියෙනවා. මේ චූටි ගලක් ඇතුළේ තමයි මෙන්න මේ ලොකු ගල් හිටලා තියෙනවා මේ ගලේ යට ඉන්නේ. ඊට මෙන්න අමාරු පොඩ්ඩක්. පල්ලම් මේ හරිය තියෙන්නේ. මේ පේනවද? මෙන්න මේ වගේ ගලකින් තමයි මෙන්න මේක හිල්ලා තියෙන්නේ. පොඩි එකක් තියෙනවා අර පැත්තේ. දැන් මේකට ඒලියන් රොක් කිව්වට කලින් මේකේ නම ගලපිට ගල. මේ ගලක් උඩ ගලක් තියෙන නිසා තමයි මේක ගලපිට ගල කිව්වේ. ඊට පස්සේ මේක මේ උඩ තියෙන ගලේ
ඒලියන්ගේ මේ ෆේස් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඒලියන් රොක් ෆේස් කියලා කියනවා දැන්. කලින් මේක ගලපිට කරලා දැන් ඉතින් ඒලියන් රොක් වෙලා තියෙනවා. මේ කුටරාම මේකේ වටේ තියෙන view එක ඊටත් වැඩිය ලස්සනයි. මම පෙන්නන්නම්. කුටරාම අර අපි පාස් කරන් ආව වෙල්ලාය අර පැත්තෙන් පේනවා. මේ වල්හා කුඹුරු ටිකක් තියෙනවා. ඉතින් අර සම්පූර්ණ මාන කන්දක් තියෙන්නේ. මේක අර පල්ලෙන් එනකොට පේනවා. ඊට පස්සේ මේ බලන්න පල්ලහා තියෙන view එක. මේ පැත්තේ තියෙන කඳුරු බලන්න. මාරම ලස්සනයි. අර උඩින් මීදුම ඇట్లా තියෙනවා. අර පැත්තට ගියාම අර පැත්තේ අර අතන දියැලක් තියෙනවා. ඊට පස්සේ අන්න අතන එකක් තියෙනවා. ඊට පස්සේ තව උඩ එකක් තියෙනවා. මේ දියැල් තුනම එකතු වෙලා මෙන්න මේ පල්ලහට ඇවිල්ලා මෙතන ගලපිටේ ආයේ කියලා දියැලක් හදනවා. අර පල්ලහෙන් ඇවිල්ලා ඒකට එන්න පුළුවන්. ඒකට එන්න මේ ප්‍රයිවට් ප්‍රොසෙස් එකක් මැදින් එන්න තියෙන්නේ. කියන්නේ ප්‍රයිවට් ඉඩමක් මැදින් ඇවිල්ලා තමයි ඒකට එන්න ඕනි. අවසර ගන්න ඕනි ඒකට එන්න. ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ දියැලට උඩින් ගලක් කිර වෙලා තියෙනවා. එන්නේ ඒක නිසා තමයි මේ ගලපිටේ ආයේ දියැල පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ගලපිට ගල උඩින් එළියෙන් රොක් එකට ආවට පස්සේ තව ටිකක් යන්න පුළුවන්. කඳු උඩටම තියෙනවා මේ. එතනට යන්නත් පාර හදලා තියෙනවා. මේ ගල උඩ පෙර ගහකුත් හැදිලා තියෙනවා මේ සම්පූර්ණම තියෙන්නේ මාණන් ගස්. ඒ අස්සේ උඩ පෙර පැරකුත් හැදිලා තියෙනවා. තව ටික දවසකින් මේක ගෙඩික් ගන්න පුළුවන්. හවුද කෙරි මේ තියන්නේ නැහැ. මේ තියන්නේ නැහැ. අනිත් හැදේ තියෙන මුට කට්ට නැහැ නහයලේ. මේකෙන් කෙරෙක් නහය තියෙනවා. නහය තියෙනවා කන්න ඇත්තේ කන නැහැ බං උඹට මේ ඇහැ. බලාගෙන මේ ඇහැ බං. හරි මේ අනිත් ඇහැ මේ නහය බං. උට කටක් නැහැ. උට කන්නක් කන්නකුත් නැහැ. කොණ්ඩෙකුත් ඔළුවේ හිලක් තියෙනවා උට. කොණ්ඩෙකුත් කොණ්ඩකුත් නැහැ. මොරු ඒලියස් ගෙරේවා. අපි මු ඒලියස් කෙරෙක් පුරාට මුගේ ඒලියස් කෙරෙකි මේක නෑ. බීම වුණ. මෙතන පට්ට වල ගත්තා තියෙන්නේ. වයි දන්නේ නැහැ. උඩ ටික අතුරු කරලා තියෙන්නේ දැන්. බලාගොළු පල්ලහට ඇවිල්ලා තියෙන්නේ. මීදුම තියෙනවා. මීදුම. මෙතන පට්ට වල ගත්තා තියෙන්නේ මාර සනීපයි. නෑ නෝසකින්නේ. මේ කන්ද දිගේ තව ටිකක් උඩට යන්න පුළුවන් මේ එලියන් රොක් එක ගාවට ආවට පස්සේ. යන්න අඩිපාර තියෙනවා. මම දැන් අර පැත්තෙන් තියෙනවා. දියලි තුනක් තියෙන ඒ තුනට යන පාර වෙන්නේ නැති. දැන් නෑ කොහොමද? පුඩු වෙලත් දැන්. ඔව් ඔබ ගන්න කඩපන්. කැඩෙන්නේ. යා. මේ හයියට පෙරදී. ටුඩ. අයිබම් මේ ඇම්බ්‍රොයිඩරි එකක් දුන්නේ. මේකක් තියෙනවද තව එකක් තියෙනවා එකක් තියෙනවා මේලින් රෙක් වෙ ළඟ වෙන්නේ. නැති. පාට පේනවද අර? S2යි 9යි තියෙනවා. නෝක නිසා තමයි මේකට ඒලියන් රොක් එක කියලා කියන්නේ. ඔන්න අපි දැන් පල්ලහට යන්න හදන්නේ. දැන් වෙලාව 1:09යි. අපි උදේ ආවේ. යක් වෙලා මෙතන ඉඳලා ෆොටෝ ටික උද්දහලා දැන් නම් තිබවෝ ගිහිල්ලා තියෙන්නේ. අර පේනවද? යනවා පල්ලහට. අපි යන්න ඕනේ අන්න හරි කැලයක් තියෙනවා. ඉතින් එන්නේ පාරේ තමයි යන්න ඕනේ මම පෙන්නන්නම්. මෙන්න මේ කැලේ ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. කැලේ ඇතුලේ පාරක් තියෙනවා හැදිලා ඒකෙ දිගේ යන්න ඕනේ. ඉතින් කට්ටිය අපේ සැරිසරාන channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම channel එක ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් ඉස්සරහටත් අපි travel video මේ channel එකේ දානවා. ඒ වගේම දැන්ට වීඩියෝ දෙකක් දාලා තිනවා. මේ වීඩියෝ එක දාන්න පරක්කුනේ රැස්සයි කඳුනාය මේකත් එක්ක අපි යන්න හිටපු ගොඩක් travel video වලට අපි යන්න බැරි වුණා. ඉස්සරහට දිගටම වීඩියෝ දානවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න.